subscribersලා 10 වලදී මම ගේනවා කිව්වා ස්පෙෂල් වීඩියෝ එකක්. ඉතින් මම මේ තාම එක සැරේ ප්ලේ කරේ. අන්න ඉතින් අපි වැඩි කතා නැතුව යමු ගේම් එකට. අන්න ඉතින් ලෝඩින් වෙනවා guys. ඉතින් Q&A එකට ඔයගොල්ලෝ ප්‍රශ්න දාන්න හොරර් ගේම්ස් කියන හරියට හොරර් ගේම්ස් ගැන ඕනම ප්‍රශ්නයකට හොරර් ගේම් ගැන මම උත්තර දෙන ඔයගොල්ලන්ට කැමති ප්‍රශ්නයක් අහන්න. ඉතින් මම උත්තර දෙන ඔන්න පළවෙනි එකෙන් අපි හොයාගත්තා guys. යන්නට දැන් තියෙන අපිට දැනගන්න හරියට ඉතින් level 1 එක කම්ප්ලීට් කරනවා. යන්නට අපිට වෙන්නේ මගු ඔන්න අපි හයිඩර් කෙනෙක් ඉදිරියට දෙවෙනි level එකට යමු. කද්දා දීවම් මචං දීපන්. මරන්න තමයි ගහන්න යන්නේ. අපි ඊළඟ ඒකට යන් ඊළඟ එක හයිඩර් කෙනෙක් විදියට යන්. ඊට පස්සේ මේක සීකර් කෙනෙක් විදියට මම ගහනවා. ඊට පස්සේ ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. මම ගැම්මට ඔන්නක මම ගේට් කියනවා ටග් ගාලා ගත්තා. ඕමන වැවත්තට දැන් මෙහෙට එන්න වටා මෙහෙන් කරන්නේ මට සීරියක් මෙහෙන් ළඟයි වගේ මෙහෙන් ටග් ගාලා ගැටෙන්නට හරි දැන් ඔන්න ඉතින් තුන්වෙනි ලෙවල් එක ඉවරයි. දැන් අපිට තියෙන්නේ මම හිතන්නේ 4 දැන් යන්න ඕනේ. ඔව් 4 තමයි. තුන 4 ආවේ තියෙන්නේ 4 වෙනි එක. ඉතින් ඔන්න අපි දැන් 4 වෙනි එක ප්ලේ කරලා දාමු. අග්ගලයන් හරි ගැම්මට අග්ගලිය අයියෝ මේක නේ. හරි ඉතින් මම ස්පෙෂල් වීඩියෝ එක සාර්ථකව කරගන්න හැක්කේ කියලා ප්‍රාර්ථනා කරනවා. මට සීරි ඔය අහගෙන නම් පුදු මල කරුණක් තියෙන්නේ. අම්මෝ ඒකේ ඔප්ෂන් එහෙම තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. මම තාම එකක් පාවිච්චි කරන්න නැතුව තමයි යන්නේ. හරියටම හරියට ඔන්න 4 වෙනි ලෙවල් එක ඉවරයි. දැන් තියෙන්නේ ඊට පස්සේ ලෙවල් එක ගහලා සීකර් කෙනෙක් විදියට ප්ලේ කරන්න. අම්මෝ වෝටර් එක හැදුනේ මම මර ළඟදී දැන් මම ඉතලට ගිහින් පැත්තකදී මම හිතුවා තියෙන්නේ කොහොමද මම මුන්නට සෙට්ටෝ දෝනේ වෙලාවට හරි දැන් ඉතින් ඔන්න සීක්‍රේ හයිඩ්ලා විදියට අපි වීඩියෝ එක දැන් පොඩ්ඩයි හරිද තව චුට්ටයි වීඩියෝ එකේ ඔන්න ඉතින් චැප්ටර් එකට යන්න කියන අන්ලොක් කරා. ඉතින් මේ අපිට තියාගත්තට වැඩක් නැහැ. ඔන්න අපි ක්ලික් කරනවා. මේක සීකර් කෙනෙක් විදියට දාලා අර ඕපන් කරගත්තා. අපි සීකර් කෙනෙක් විදියට ගේම් එක වටන් ගමු. ඉතින් මේකේ ලෙවල් 5 ගහලා ඉවර වෙලා අග්ගලයන් අපි අල්ල ගන්න. බයි කමෙන්ට් කරන්න යන්නේ නැහැ මං ගහනවා හොඳද කියලා. දෙකයි තාජුට්ටයි ගිහලා මේ තව දෙන්නයි හරි එළම අරුගාව යතුර තියනවා ඉතින් ඔය යන්නේ ඉස්සෙල්ලා කොහමද ඉතින් හොයන්නේ. හරි බං දිනවා ඒක ගැම්මටම ඒකටවත් යනවා යන්න දෙන්නේ. හරි ඔන්න දෙවෙනි ලෙවල් එකේ සීකර් කෙනෙක් විදියට අපි ප්ලේ කරලා බලමු. බඳුව තමයි. මේ පැත්තනේ වැඩි අක්තියනේ. අපි මෙහෙම යනවා. දුකයි. උගෙන් වැඩන්නේ අම්මේ නිල් පාට පොඩි කාරය හම්බෙන්නේ. අනේ වැඩි ආරියට හරි. තව එකයි ආරියට හරි. ඉවරයි මේකෙත් ඔක්කොම මරනවා. ඉතින් හතරන් ටිකක් අමාරු වෙයි ලෙවල් 3න් පස්සේ වගේ නම්.
ඒකට පැනලා යන්න දෙන්න තියෙන ගහන්න ඕනේ. එහෙම වුණොත් නම් ඉතින් මට ඔප්ෂන් භාවිතා කරන්න වෙනවා මේක තියෙන 2 1 ඔක්කොම එක පැත්තකට ගියා. උඹලා දෙන්න විතර පැත්තකට ගියා. හරි 1යි 2යි 3යි තව එන්නේ මචං. නැවතියන් කොහොමද? යස් බාල්. වරේ ඉවරයි මචං. දෙයින් ගන්න. සිනාබෝ ඒ වගේ නෙන්නේ. අවුලන්නේ සිනාබෝ වේ වැඩන්නේ. මේක තමයි දැන් අමාරු ලෙවල් D එකට තියෙන්නේ මචං. මේකත් බලමු. අඩෝ සිරාර එන්ටි ගණන් දුවනවා ගැම්මර. හරියන්නේ ඉතින් නෑ. පියන්ටක් ගාලා. ඒ ඉවරයි. දැන් තියෙන ආගාර මල්ලි. ඒ ඌ පැන්නේ කොහෙද හිත. හරි ඉතින් මුට්ට තමයි ගහලා පස්ස බලන්න. පස්සක් බැලුවේ. තන එක්කින් මචං. කාසි නම් වැඩෙන්නේ නෑ මට. ටග්ගලෙම හරි මචං. අද එකෙත් පැන අපරාධය. අවුලන්නේ. අනිත් ඔක්කොම හරි එකෙක් විතරක් පැන්න. ෂිට්. අපි ආයෙ කම්ප්ලීට් කරලා දාමු. ඒක කම්ප්ලීට් කරලා නැහැ. ඉතින් මම ආයෙසරයක් ඒක කම්ප්ලීට් කරන්න. ඉතින් එනකොට ඔන්න මේක බාරගන්න කරන්න වෙනවා. මේක දිග කියලා හරි එකයි. හරි මචං තව දෙන්න ඉන්නේ. ඌ ගල් කරලා දාන්න මොකටද කියන්නේ? වැඩ නෑ පොඩි එකේ. ඌත් ඉවරයි මචං. දැන් තියෙන අපිට අර ලෙවල් එක කම්ප්ලීට් කරලා දාමු. නැත්නම් මෙලහකට වීඩියෝ එක ඉවරයි. කමක් නෑ. ඔන්න ඉතින් තියෙන අන්තිම කම්ප්ලීට් කරන්න තියෙන මිෂන් එක. මේක නම් ආයි කොහොම හරි කම්ප්ලීට් කරනවා. ඵලයන්. හරි විත්තිගෙත් පේන්න ගත්තා ඒක. එතනත් ඉන්නවා මචං. හායි. හලෝ. කොහොම නවතින්නේ? අයියෝ දුවන්නේ. ඔබ මෙතෙන්ට එන්න බෑ කීයක් තරන්නේ. උඹ ගල් කළා දාන්නම්. සමහරවිට උට කැට වැඩක් කළා දෙන්න. ඔයගොල්ලෝ ඉතින් ඔන්න දැන් නම් වීඩියෝ ඉවරයි මචං. කියන්නේ නෝ. කට්ටිය හැමෝම ලයික් කරන්න, ෂෙයා කරන්න. ඉතින් ඔන්න අදට වැඩි ඉවරයි. ජය වේවා.